හෙල්ලෝ මගේ රත්තරන් යාළුවේ කොහොමද ඔයාලට හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. අද මේ වීඩියෝයක් කරන්න හිතුණා මොකද අපේ යාළුවෝ සෙට් එකත් එක්ක අපි යනවා එළියට. මේ මෙතන පාක් එකක් තියෙනවා. ඒ පාක් එකේ මේ ෆ්ලවර් ෆෙස්ටිවල් එකක් තියෙනවා කියලා. ඉතින් ඒක බලන්න යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මම ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වුණාට අනිතුන් තාම ලෑස්ති වෙලා නැහැ කියලා. මම දන්නවා කොහොමද අපේ එකමාර දෙයක්වත් යයි ලෑස්ති වෙලා කරලා ඉන්න ගියාම මේ ඉතින් අද දවසේ මොනවද වෙන්නේ කියලා කිසි ප්ලෑන් එකක් නැහැ. ඒකට මේ යන්න ඕන. ගියාට පස්සේ තමයි ඔළුවට එන දෙයක් කරන්නේ. මේ කට්ටියම සෙට් වෙන්නේ හුඟ කාලෙකින්. ඉතින් ගිහින් බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. මේ ඒත් එක්කම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මතක් කරලා channel එක subscribe කරන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයාලට එක දිගට බලන්න පුළුවන්. කලාතුරකින් තමයි වීඩියෝ එකක් දාන්න ඒක වෙනම කතාවක්. ඒ වුණාට මේ දාන වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මම යන ගමන් ඉන්නේ ට්‍රැම්ප් එකට යනවා. මේ ට්‍රැම්ප් එකේ තමයි යන්න ඕන. දැන් කෙලින් මාසිලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා මාසි හදනවා කිව්වා පෑන්කේක්. ඉතින් පෑන්කේක් අරගෙන අපි යනවා පාක් එකට. අන්න අතන තියෙනවා පල්ලියක්. පේනවද? ලොකු පල්ලියක් ඒක. මෙතන තියෙනවා ඉස්කෝලයක්. මෙන්න මෙතන තමයි ට්‍රැම්ප් එක ගන්න. ට්‍රැම්ප් එකෙන් බැස්සා බැලලා දැන් මාසිලා ගෙදර යන ගම. අන්න හරි හරි ඉතින්. වැඩේ කියන්නේ මේ අපේ සෙට් එකම ඉන්නේ සෙක්ටර් 6 වල. ඒ කියන්නේ ළඟ මහ ලොකු දුරක් නැහැ. මේ ඒ නිසා ඉතින් අවුලක් නැහැ. මේ දැන් මං හිටපු එකමඩේෂන් එක ගානේ මට හෝල්ඩ් 4යි නෑ 3යි තියෙන්නේ. මේ ටිකේම වැස්ස මේ අද පායලා අද අවුව පායලා තියෙන්නේ. හොඳයි ඒක. නැත්තම් මේ ටිකේම වැස්ස මාරු විදියට වැස්සේ. Hai. Hai Mas. Salas nai. Hai. කොහොමද? කොහෙන්ද යන්නේ? දන්නේ. මම ළඟට වැඩම. අනේ පය බොන්නේ. සිරස්. පෑන්කේක් මං කියාවේ රහ බලන්න දෙන්නේ නැද්ද ඒක? සම්පෝෂ තියෙනවා. ඈ? බැඩ මං දැන් යනවා. කොහෙද වැඩ? විසුකෙන්න එපා. පෑන්ක්. අපේ කන්න තමයි හදලා දෙන්නේ. ඔව් පෑන්කේක්. කොටුම් කන්න පෑන්කේක් හදලා දෙන්නේ. තාම ලෑස්ති වෙන මේ නිත්‍යක් ආවා. හයි. හයි. එයා ලොකු ප්‍රශ්නයක ඉන්නේ. ප්‍රශ්නයක ඉන්නේ. තාම ලෑස්ති වෙනවා මාෂි. මාෂිගේ නංගි. වෙලාවට මම ලෑස්ති වෙන්නේ. කලින් මම කියන එකක් තිබුණා. මම වේලාසින් ලෑනේ එහෙම හොඳ ළමෙක් වගේ හිටියා. හරියන්නේ ඒක හරියන්නේ නැහැ. කලන මොස්රූම් එකේ තව කොහොමද පැයක් විතර ඇයි. එයා එන්න පොඩ පරක් කරනවා ඈ. මොස්රූම් එකට ගියා කියන්නේ. 2:00යි 3කින් පසුව මන්නේ දැන් යන්න. මම තව වෙලා ගියේ. මම මොකට නෑ. හරි දැන් තව වග කට්ටිය එනවා. ඒ කට්ටියන මේ අපි පල්ලෙහාට දඩු යන්නේ ගිහිල්ලා සින්දුවක් දාලා පොඩි ලල් එකක් ගන්න යන්නේ. ඉස්සුනේ ජිප්සි ගන්න. මොනවද වේ? බ්ලූබෙරි කඩනවා අපි. මොඩ නෑ බ්ලූබෙරි නේ මොකටද සිත් මේක නම කියන්නේ? මල්බෙරි. මොන හරි
දුල්මිගේ ෆොටෝ එක කරන්න යන ගානේ මල්බෙරි ගන්න මම රුමේනියාවට ආවේ. මේක ඉදිලා. අනේ මාත්තා. පරණ දුල්මිට දාමු දුල්මි මොනවාද මේ ලංකාවේ මේ ඉන්න තියෙන දුල්මි ගන්නවත් දැකලා නැහැ. දැකලා නැහැ. අනේ මේ සමහරවිට මේ අම්මලා මේ බීම වැටලා තියෙන රස්නේ. නෑ මේව තමයි රහ. නැති ඉස්සනෑනේ අපි. පාර පයින්. ඉතින් විදියට තමයි Hai Tisara. කොහොමද? කොහෙද යන්නේ? අයින් ඉන්නේ අර. හොඳයි යන්නේ. අනේ ඔය යන්නේ වා උච්චලෙච්ච. ඕනි බලන්න. දෙයක්ගේ අලක්. මේ සහෝ ඉන්න චුට්ටක්. යකෝ මම පාව් කියලා කියපියේ. මොකද කියන්නේ? අපි තුන්දෙනා ගත්තා. මම මේක ගන්න. කපල් එකනවා. කුමාරි කුමාරය එනවා. මෙට්‍රික් ගාවද? අලන් ගියත් බෑග් කියලා ගන්න. ඉතින් කොල්ලන්ට අත්තනේ ඉරන මේක තමයි. ඔයත් බෑග් පිස්සන් යනවනේ. ලෙඩුත් එක්කම මචං එන්නේ. කොණ්ඩේ අමාරු කොහොමද? තාම තියෙනවා කොන්දේ අමාරුයි. හයි. හායි. අපිවත් අඳුර ගනි. ඔබ නම් අඳුරන් නැති තරමට හොඳයි මහත්තයෝ. මේ දුල්මි. හොඩේ. දැන් ඒකේ ෆොටෝ එක ගන්න මේ ලස්සන දේ හදලා. ඔන්න එනවා අපේ කේක් සභාපතිනි වාර්තා කරනවා. Oh my god, අනේ අපිට කේක් ගෙනල්ලා. ඒක ලස්සනයි. කොහොදින ෆොටෝ එකක් ගහගෙන අනේ ඉතින් බලන්න අපි වෙනුවෙන් මහන්සි වෙලා බලන්න. බල වෙනුවෙන් නෙමෙයි අකෝ මං වෙනුවෙන්. මාසි වෙනුවෙන් මහන්සිලා බලන්න. මගේ බර්ත්ඩේ එක මේ මාසේ අපි කපමු අද මේක. මගේ බර්ත්ඩේ වෙනුවෙන්. හරි. ඒක වෝකින් මේ ෂේප් වෙන්න හදන්න එපා මම. ඔයාලා පිහියක් ගෙන. නේද? මේ ඔයාලට රුමේනියාවේ කේක් හදා ගැනීමට අවශ්‍ය නම් මේ සිරාවල ලස්සනට හදලා තියෙනවා. ඉතින් මේ Hi. Hi, hi. නේ? ඔව් බලන්න එනවා ඉතින් මමගේ කියපු වචනෙට thank you ආ. ඉතින් ඔයාලට කේක් හදා ගන්න ඕන නම් රුමේනියාවේ ඉන්න කෙනෙක්ට මෙන්න කතා කරන්න. නම්බරේ කියන්න. මාෂා නම්බරේ ප්‍රසිද්ධිය කියන්න බෑ මගේ පේජ් එක ෆලෝ කරලා මේකින් ගන්න වචන හිතාරව ෆලෝ කරන්න හිතාරව ලයික් කරන්න. ඔයාලට කැමති විදිහට කේක් හදා ගන්න පුළුවන්. කතා කරන්න. මාෂා කේක්. මාෂා කේක්. රහයිද? හැබැයි රහයිද කියලා කාලවල කියන්නම්. මාෂා. පාසා පාසා එක පාසා ඒ අපිට නෑ. මේ අපිට නැද්ද? බා ලස්සනයි. බා යනවා බොන්න මොන හරි ගන්න. හරිම රස්නේ අප්පා. සි ලංකාවට වඩා රස්නේ අපිට පුරුදුත් නැහැ නේ. ඉතින් අපි ඕස්ට්‍රේලියාව වල ඉඳලා මේ ඉන්දියාවේ ඉඳලානේ. අම්මා ලස්සන පල්ටියක් තියෙනවා. Hi Dimple bro
What's up bro? මුදුම ඉක්මනක් තියෙන්නේ කේක් උත් අරගෙන. මුදුම ඉක්මනක් තියෙන්නේ. මුදුම ඉක්මනක්. මේ කට්ටිය වාර්තා කරේ දළු යන්න පැය 5කට විතර පස්සේ. මේකේ තියෙනවා. අපි මේ අනේ ෆෑන් තියමුත් හදලා ඇයි හැපි බර්ත්ඩේ oh පොඩ්ඩයි දා පීවපා කට්ටියම කාලා බීලා හමාර. දැන් අපි සෙල්ලම් කරන්න යන්නේ කෑවා බිව්වා. මල් බැලුවේ නෑ. ඒ වුණාට මල් බලන්න ආවේ මල් බැලුවේ නෑ. දැන් අපි සෙල්ලම් කරන්න යන්නේ. සෙල්ලම් කරලා ගෙදර යනවා. හෙට වැඩ. ඊළ පැත්තකටලා බලන් ඉන්නේ නේ. ආයි ගන්නද? මේ කොහෙන්ද දාන්නේ? සෙල්ලමක් කරන්න යන්නේ. රහස් කියන්න යන්නේ. මොකද්ද තිසාරා? තිසාරා මොකද්ද කිව්වේ? මට උසර ගලපෙන්නේ කෙනෙක් ඉන්නවා. එහෙමද කිව්වේ? හොඳකට නෑ. ඒ කොට ජීවිත. නැත්නම් ඒගොල්ලෝ ගාවිද? අඩේ මම විතරයි උස ටික. ඔන්න පටන් ගන්න යන්නේ. ඒක කියන්නේ පළ වීඩියෝ එක නම් කියන්නේ නෑ මම කියනවා. කට්ටිය ඔක්කොම බලා ඉන්නවා මේ පැත්ත. හරි. මේ බලපියෝ. Oh, pondeng. Mua mà cao à? Nè, vào vụ được rồi. Em á. Mua một patak ganti mà cao mà.
ඒතරද කේලම් කියන්න එපා. එච්චර කියන්නේ. කේලම් කියනකොට ඔය වගේ තමයි. ඇත්ත සැදියෙන් කියන්නේ කපාහර කියලා ඊට පස්සේ චරිත ඝාතනය කරනවා. දැන් අපි යන්නේ. එච්චරයි. ඇවිදින්න. Văd deja doamna ezitată, ne ajută colegii cu microfonul. Aici, în al doilea rând, în partea mea dreaptă, mai ridicați o dată mâna, vă rog frumos. Și să spuneți și pentru cine adresați întrebare. Pe domnul primar pentru excepționala realizare cu privire la acest parc. N-am mai fost aici de vreo 15 ani. මෙතන මාරක් සෙනගක් ඉන්නේ මේ මල් එක්ක ෆොටෝ ගහන්නේ. මල් වලට එපා වෙලා පර වෙලා. මේ හසන් ඉතින් කට්ටිය ගෙදර යන්නේ මේ අපි දැන් මෙතනින් යන්නේ වැඩ ටික ඉවරයි. මල් බැලුවේ නෑ ආපු වැඩේ උන්නේ මල් බැලුවේ නෑ. ඒක වෙනම කතාවක්. මල් බලන්න ආවේ. අපි ෆොටෝ ගැහුවා. අපි කෑවා. අපි සෙල්ලම් කරා. මේලා මෙල මල් පෙන්නන්න කියලා බොරු කියලා එක. මල් පෙන්නන්න මල් පෙන්නුවේ නෑ. මල් පෙන්නන්නම් කියලා එක ගාවේ මල් දැක්කේ නෑ මත් දැක්කේ නෑ. ඉතින් කුමාරි කොහොමද අද දවස වාට? ලස්සන දවසක්. සතුටුයිද? සතුටු. කොච්චර කියන්න? මොනවාද අද දවස ගැන වාට කියන්නේ? සතුටුයි? ගොඩක් සතුටුයි. ඇත්තටම? සත්තයි කියන්නේ. මේ අපි මල් වගේ නේ මචං. ඉතින් අයිත් මොනවාද? අන්න සිරා කතාව ඈ. මල් කොල්ලනේ මචං. ඒ කියන්නේ මල් ගහන්නේ මල් කොල්ල ඈ. අන්න ඒකයි. මේ එච්චරයි අද මෙතනින් කැපෙනවා කට්ටියට බයි කියන්න යන්නේ. කට්ටිය බයි කියනකොට ඔයගේ වීඩියෝ එකට පවුනේ. නෑ දැම්ම බයි කියන්නේ. වෙන එකක්. කිස් එක. කොහොමද බං කිස් දෙන්නේ? Și această piesă este de... යනවාද? සමු ගැනීමේ ගීතය අපි 6-7 ඉන්නවා. අද දැන් අපි ආපිය කරේ. බයි කියන්නෝ. අයියා බයි. කුමාරි බයි. ඒක අපේ සීක්‍රට් එක. බයි. පරිස්සමෙන්. අක්කි කොණ්ඩ දීලා ආකර මේ බයි කල්න. බයි. ඉතින් ගයිස් කොහොම තමයි අද දවස ගෙවුනේ. කට්ටියම ගෙවල් වලට ගියා. මොකද ගොඩක් අය හෙට වැඩ. මාත් හෙට වැඩ. මේ ඒ නිසා කට්ටියම ගෙවල් වලට ගියා. මාත් මේ ඇකොමොඩේෂන් එකට යන ගමන් මේ හිතනවා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් වැඩ කරලා මහන්සියට සතියට එකපාරක් හරි කොහොම යාළුවෝ ටික සෙට් වෙනවා නම් ඒක වටිනවනේ. මොකද මහන්සිය අපිට සතියක ඉඳන් වැඩ කරලා පොඩි වෙලාවකට හරි කොහොම විනෝදයක් ලබන්න ඕන. හැම කෙනා වැඩ කරන හැමෝම මේක ලබන්න ලැබිය යුතුයි. ඉතින් මම මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා.
අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.